ආදර ගිණුමක් නිර්මාණය කරන්න. තෙරේසා මවතුමිය වරක් මෙන්න මෙහෙම කියනවා. ශ්‍රේෂ්ඨ ක්‍රියා කියලා දෙයක් නැහැ. තියෙන්නේ ශ්‍රේෂ්ඨ ප්‍රේමයක් සහිතව සිදු කරන කුඩා ක්‍රියාවක් පමණයි. ඔබත් ඔබ වඩාත්ම අගය කරන පුද්ගලයනුත් අතර ඇති බැමි ශක්තිමත් කිරීම සඳහා අද ඔබට කළ හැකි කුඩා ක්‍රියාවන් මොනවද කියලා ටිකක් හිතලා බලන්න. ඔබ අද යම් කිසි අයෙකු කෙරෙහි අහඹු ලෙස හෝ දක්වන කරුණාව ඔහුගේ හෝ ඇයගේ අද දවසේ යම් පමණකට හෝ යහපත් කර ගැනීමට උපකාරී වන ප්‍රමාණය කොතරම්ද කියලා ඔබට හිතා ගන්නවත් බැරි වේවි. අන් අය පිළිබඳව වඩාත් කාරුණික වීමේ ඇති විස්මයජනක දේ නම් අන් අයට ඔබේ කාරුණිකභාවය ප්‍රදානය කිරීම නිසාම ඔබටද වඩාත් හොඳක් යහපතක් සිදුවීමයි. වඩාත් ආදරණීය වීම ප්‍රගුණ කිරීම පිණිස ආදර ගිණුමක් නිර්මාණය කරගන්න අපි දැනගන්න ඕනි. සෑම දවසකම මේ අතිවිශේෂ ගිණුමට ටිකක් හෝ තැන්පත් කරන්න පුරුදු වෙන්න ඕනි. එසේ කරන්න පුළුවන් වෙන්නේ ඔබ අවට සිටින කිසිවෙකුගේ හෝ ජීවිතයට සතුට එකතු කිරීම සඳහා සුළු හෝ දෙයක් කිරීම මගින්. ඔබේ සහකරු හෝ සහකාරියට ඔබේ අවංක ආදරය ප්‍රකාශ කිරීම. ඔබේ හොඳම මිතුරාට ඔබ කැමතිම පොතක පිටපතක් යැවීම හෝ ඔබ ඔබේ දරුවන්ට කොතරම් ඇලුම් කරන්නේ දැයි ඔවුන්ට පැහැදිලිව කීම වැනි දේ ආදර ගිණුම සඳහා හොඳ තැන්පතු වෙනවා. මේ ජීවිතයේදී මා උගත් එක් පාඩමක් නම් විශාල දේවල් යනු කුඩා දේවල් බවයි. ඉතින් ඉහත මම සඳහන් කරපු ඉතා සුළු දෛනික තැන්පතු නිසා ලැබෙන සතුට වැනි සතුටක් ඔබේ බැංකු ගිණුමේ කොතරම් මුදල් ප්‍රමාණයක් තිබුණත් ඔබට ලැබෙන්නේ නැහැ. ඉතින් පොහොසත් හදවතක් නොමැති තැන ලැබෙන ධනය ඇත්තටම වැඩක් නැහැ. සතුට ලබා ගන්න තියෙන එකම මාර්ගය වෙන්නේ මකුළුවෙකු මෙන් ආදර දැලක් දසත එලීම සඳහා තමාම කැපවී එන සියල්ල ඒ දැලට අල්ලා ගැනීමයි. ඉතින් අදට ගිහින් එන්න ආයෙත් ඉක්මනින්ම හම්බෙමු.